මම ළඟදීන් දැක්කා මේ මං කොයි හරි ගිය වෙලාවක මේසේ උඩ චූටි මේ වතුර භාජනයක් තිබ්බ චූටි මේ මෙච්චර චූටි. ඒ භාජනේ වතුර පුරවලා ඒකට මාළුවෙක් දාලා හිටියා. මාළුවා ඉතින් ඒකේ එහි යනවා මෙහි යනවා. මට ඒක දැක්ක ගමන් හිතුණා බලන්න සංසාරේ දීලා දෙන හැටි කියලා. දෙන විදිහට තමයි ලැබෙන්නේ. දැන් එයා දීලා තියෙන්නේ මෙච්චර. ඒතර මාළුවම මොහොතේ ඉන්නවා පරක් දෙරක් නැති සාගරේ. ජීවිත අනතුරු තියෙන බව හැබෑව. හැබැයි සැරිසරන්න පුළුවන්. ඊළඟට මාළුවම ඉන්නවා මේ පරාක්‍රම සමුද්‍රය. ওই වගේ මහා සුවිසල් ජලාශවල ජීවිත අනතුරු තියෙන බව හැබෑව. හැබැයි ගොඩෝ සැරිසරන්න පුළුවන්. ඊළඟට විශාල පොකුණු වල ඉන්නවා. ජීවිත අනතුරු තියෙන බව හැබෑව. හැබැයි සැරිසරනවා. එහි එකේ පොඩි පෙට්ටි වල මාළු ටැංකි අවසානයේ මෙච්චර චූටි බඳුනට එන තරමටම පුංචි වෙනවා නිවහන. ඒ නිවහන එච්චර පුංචි වෙන්නේ දීලා තියෙන විදිහට. දීලා තියෙන විදිහට තමයි හම්බ වෙන්නේ. ඔය සතා සිව්පාවා දැක්කට පස්සේ ඔය සමාජ දේවල් දැක්කට පස්සේ කල්පනා කරන්න දීලා තියෙන විදිහටයි ලැබෙන්නේ කියලා. දැන් අර සාගරේ ඉන්න ජලාශවල ඉන්න මාළුන්ට අනතුරු වැඩි. මාළු බිලි බානවා. තවත් සත්තු ගොදුරු කර ගන්නවා. ඒ තමයි ජීවිත ආරක්ෂාව පිණිස පින් කළා නෑ. හැබැයි නිවහනට පින් කරලා. ඔය වගේ අපි කරන එකින් එක. ඒකයි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවේ දෙවි කෙනෙක් ඇවිල්ලා. ස්වාමීනි ඇස් දෙන් ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? දීපදෝ හෝදි චක්කුදෝ. පහන් ආලෝක පූජා කරනකොට ඇස් ලැබෙනවා. ලස්සන ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? වස්ත්‍ර දුන්නොත් ලස්සන ලැබෙනවා. ඊට පස්සේ හුවා සැපේ ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? යාන වාහන දුන්නොත් සැපේ ලැබෙනවා. බලය ලැබෙන්නේ මොනවද දුන්නොත්ද? ආහාර දුන්නොත් බලය ලැබෙනවා. මේ ඔක්කොම පින් ලැබෙන්නේ මොකක් දුන්නොත්ද? නිවහනක් දුන්නොත්. සියලු ආනිසංස එකවර ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කෙනෙක් අන් අයගේ යහපත පිණිස ධර්ම අනුශාසනා කරනවාද ඔහු අමෘතය දන් දෙනවා කියලා කියනවා. දෙන දේ ලැබෙනවා. ඉතින් ඒ නිසා සෙනසුන් පූජාව අතර කුටි සෙනසුන් තමයි අග්‍රම පූජාව. බුදුරජාණන් වහන්සේ වදාළා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේට දානයක් දෙනවට වඩා මහත්ඵලයි මහනිසංසයි සිව්දිගින් වඩින සංඝයාට කුටි සෙනසුනක් පූජා කිරීම. එතකොට පැමිණි නොපැමිණි සියලුම සංඝයා නියෝජනය වෙනවා සාංගික කළ පූජා කරනකොට. ඒකට හේතුව තමයි දැන් වැඩ ඉන්න සංඝයා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පැවතගෙන එන සංඝ පරම්පරාවෙම එක්තරා තැනක පුරුකක්. එතකොට දැන් ඉන්න සංඝයා අතීත සංඝයා නියෝජනය කරනවා. දැන් ඉන්න සංඝයා හිටියොත් තමයි අනාගත සංඝයා බිහි වෙන්නේ. නිසා දැන් ඉන්න සංඝයා අනාගතයේ සංඝයාත් නියෝජනය කරනවද නැද්ද? එතකොට අතීත අනාගත වර්තමාන තුන් කාලෙම සංඝයා නියෝජනය කරනවා. එතකොට දකුණු දිශාවෙන් ආවත් සංඝයා සංඝයාමයි. බටහිරින් ආවත් නැගෙනහිරින් ආවත් උතුරින් ආවත් සංඝයා සංඝයාමයි. එතකොට සිව්දිගින් වඩින සංඝයාම නියෝජනය වෙනවා. වෙහෙරට පැමිණියත් සංඝයා සංඝයාමයි. නොපැමිණියත් සංඝයා සංඝයාමයි. ඒ නිසා සාංගික කළ පූජා කරනකොට පැමිණි නොපැමිණි සිව්දිගින් වඩින සියලු සංඝයා නියෝජනය වෙනවා. එහෙම නියෝජනය කරලයි සාංගික කළ පූජා කළේ. ඒ නිසා මහත්ඵලයි මහනිසංසයි. සමහර සත්තා සිව්පාව ඉන්නවා තිරිසන් ලෝකෙත් ඉපදිලා කුටියට හානියක් වෙන්නේ නැහැ. දැන් ඔය සැප සම්පත් දීලා හදන සත්තු සිව්පාව ඉන්නවා. උන්ට වෙනම ඉන්න තැන් හදනවා. කූඩු, කෑම බීම සුද්ධ කරන ඒවා. මම දන්න ලංකාවෙත් සමහර ගෙවල් තියෙනවා. මම දැකලා තියෙනවා. පිටරට ගොඩක් තියලා ඉන්නවා. ඒ බල්ලාට වෙනම උපස්ථාන කරන්න වැඩකාරයෙක් වෙනම ගන්නවා. එතකොට එයාගේ ජොබ් එක තමයි බල්ල නාවනවා, සුවඳ කරනවා.
බල්ලගේ මේ කැතකුණු අයින් කරනවා. ඒකට වෙනවම ඉන්නවා. දීලා තියෙන විදිය. ඒකට තමන්ගේ අතින් තිරිසන් ලෝකෙ ඉපදෙන පාපයක් වුණා. ඒකෙන් සතෙක් සිව්පාවෙක් වුණා. නමුත් දීලා තියෙන නිසා ලැබෙන එක ලැබෙනවා. ඒකයි ඒකේ තියෙන්නේ. දැන් සමහර වෙලාවට පාරවල් වල යනකොට ඔයාලා දැකලා නැද්ද? සමහර ගෙවල් චූටි ගෙවල් පාර තමයි මිදුල. පාරෙන් තමයි දොර තියෙන්නේ ගෙදරට. මිදුලක් නැහැ. මොකක්ද ඔකට හේතුව? දීලා තියෙන විදිහ. සංසාරේ දීලා තියෙන විදිහ. සමහර ඉඩම් තියෙනවා ඉඩම් වල ඉඩම් කණු නැහැ. ඔය සමහර කැලෑයිනි ගම්මාන මැද තියෙනවා ඒ ඉඩමේ කෙලවරක් නැහැ. අක්කර ගණන් ඉඩම් තියෙනවා. දීලා තියෙන විදිය. ඒ නිසා අපි කවුරුත් සංසාරේ අපිට ඉන්න තැන් අපි හදා ගන්නවා. කුරුල්ලෝ පවා කූඩු හදා ගන්නවා. පුංචි සත්තු පවා ගුල් හදා ගන්නවා. කුඹලා පවා ගයක් හදා ගන්නවා. සංසාරේ තිරිසං ආත්ම භාවයේ පටන්ම තම තමන්ට හදා ගැනීමලි තමයි කළේ. ඒ අතරේ සුළු පිරිසක් තමයි අනුන්ට හදලා දෙන්නේ. ඒ අතරිනොත් අග්‍ර දක්ෂිනීය වූ දෙවියන් බඹුන් අතර ශ්‍රේෂ්ඨතම පිරිස වූ මේ මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන යන සංඝයා විසෙහි සාංගික කුටි සෙනසුන් කිරීම සුළුපටු වෙනක් නෙවෙයි. කුටියක් පූජා කිරීමේදී කුටියට සංඝයා ඇතුල් වෙන්නේ පටිසංඛායෝනිසෝ සීනාසනම් පටිසේවාමි. මම නෝනින් විමසලාම මේ කුටිය පරිභෝග කරන්නේ සීතස්ස පටිඝාතය සීතලෙන් ආරක්ෂා වෙන්න, උන්නස්ස පටිඝාතය උණුසුමින් ආරක්ෂා වෙන්න, ඩාංශ මකස වාතාත්තප සිරින්සප සම්පස්සානම් පටිඝාතය මෙසි මඳුරු සතා සර්පයාගේ උවදුරු වලින් ආරක්ෂා වීම, උතුපරිස්සේ විනෝදනා ඍතු විපර්යාස වලින් ආරක්ෂා වෙන්න, පටිසල්ලානාරාමත්තං භාවනාවට උපකාරී වීම පිණිස. දෙන දේ ලැබෙනවා නම් ඕකනම් ලෝකේ ධර්මතාවය. අපි සංඝයාට දුන්නේ ආරක්ෂාව නම් නිවන් දකින ජීවිතේ දක්වා ඒ පුණ්‍ය විපාකෙද්දී ආරක්ෂාවම ලැබෙනවා. කවදාවත් සතෙක්ගෙන් සිව්පාවෙකින් අනතුරක් වෙලා මරණය සිද්ධ වෙන්නේ නැහැ පින ඔහු තුලත් එක්ක සිද්ධ තියෙනකොට. කුටිසෙනසුන් පූජාවක් කරපු කෙනෙක් ගව්සා වෙන්නේ නැහැ. ඊළඟ තමයි ඉස්සර විශේෂ කෙමක් විදිහට කළා. ඒ තමයි අමනුෂ්‍ය කරදර උවදුරු වලින් මිදෙන්න බැරි යක්ෂ ප්‍රේත භූත පිසාච අනවින්න පොඩි වින ආදී වුණියක්. ඒ උවදුරු වලට නිතර ලක් වෙන කෙනෙක් ජීවිතේ කරගත යුතු ප්‍රධාන පිනක් කියනවා ওই කුටිසෙනසුන් පූජාව. ඒකට සතුරු උවදුරු වලින් ඔහුගේ ජීවිතේ නසන්න බෑ කියනවා. ඒ කුටිසෙනසුන් වල පූජාවේ මේ ආනිසංස. ඒකනේ කියන්නේ දියේ ගිල්ල මැරෙන්නේ නැහැ කියන මේ කුටිසෙනසුන් පූජා කළාට පස්සේ. ලකු ආරක්ෂාව. මන්න කියන්නේ ජීවිතේ කවදා හරි පුළුවන්කමක් තියෙනවා නම් Taman බුද්ධ ශාසනය වෙනුවෙන් කුටියක් හදන්න ඕන. අපි ගෙදරක ඉන්නකොට පුළුවන්කම තියෙනවා නම් මම මේ කියන්නේ. අපි ගෙදරක ඉන්නකොට අපි කල්පනා කරන්න ඕන අපි මෙච්චර හොඳට ජීවත් වුණාට බුද්ධ ශාසනය වෙනුවෙන් අපි යමක් කළා තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේ දෙයකට කොටස්කාරයෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් අත්උදව් දීලා තියෙන්න ඕන. මේ වගේ පින්කම් අනුමෝදන් වෙලා හරි තියෙන්න ඕන. සමහරවිට සංසාරේ අපි යම් යම් පින් බලයට හොඳ රැකී ආරක්ෂායතු ජීවත් වෙනවා. තමන්ඩම කියලා ඔප්පුවකින් ලියලා මහ පොළොව ඉඩම් ගෑල්ලක් නැහැ. තමන්ඩම කියලා තමන්ගේ ගෙයක් නැහැ. මට ළඟදීම පුතෙක් මුණ ගැහුණා. එයාලගේ තාත්තලත් කුලියට ඉඳලා තියෙන්නේ. එයාලත් කුලියට ඉඳලා තියෙන්නේ. ජීවිතේම කුලියට තමයි එන්නේ. තමන්ගේ කියලා තැනක් නැහැ. හේතුව සංසාරේ දීපු නොදීපු බව. ඒ නිසා ධනය වියපෑදම් කරලා කළ යුතු කරන්න පුළුවන් උපරිම පණක් තියෙනවා නම් ඒ කුටිසෙනසුන් පූජාවයි. මේ උතුම් බෝධි මණ්ඩපය කියන්නේ භාග්‍යතුන් වහන්සේට කුටියක්. බෝධීන් වහන්සේට මේ මණ්ඩපය කියන්නේ කුටියක්. සෑයක් හදනවා කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේට රහතන් වහන්සේලාට කුටියක් ඒක. සංඝයා විශේෂ කුටියක් හදනවා කියන්නේ සංඝික කරපු කුටියක්. ඒ උකෝගමේදී ආරක්ෂාව පිණිස පින රැස් වෙනවා. ඒ නිසා රහතන් වහන්සේලාගේ
උතුම් පුණ්‍ය ජීවිත ආපස්සට බලද්දී ඇතම් රහතන් වහන්සේලාගේ පින මෝරා ගිහිල්ලා තියෙන්නේ සිව්දිගෙන් වඩින සංඝයා විශේෂ සෙනසුන් පූජා කරපු පින. දුන්න දේ Tamanට ලැබෙනවා. අපිට ආරක්ෂාව කියන එක කොච්චර ඕනේද? අපිට බුතුම් බුද්ධ දුර්ලභ මනුෂ්‍ය ජීවිතේ ලැබිච්ච වෙලාවේ මව කුසේ පිළිසිඳගත්ත මොහොතේ ඉඳලා ආරක්ෂාවේ අවදානම තියෙනවද නැද්ද? ආරක්ෂාවේ අවදානම තියෙනවා. ඒ කියන්නේ අනාරක්ෂිත බව. ඊළඟට ළමයි ඉස්කෝලේ යවලා එන යන පාරේ ඉඳලාම අවදානම තියෙනවද නැද්ද? ගහකින් කොලකින් යටින් යනකොටත් අවදානම තියෙනවා. ඊට පස්සේ අපිට උතුම් බුද්ධ ශාසනය හම්බ වෙනවා. ඒතකොට බුද්ධ ශාසනයේ ශන සම්පත්තියේ තිසරණිය හිමිවීම අහිමිවීම පිළිබඳව අවදානමක් තියෙනවා. එතකොට අපිට මේ ශාසනයෙන් පිහිට ගන්න අපි ජීවිතේ ආරක්ෂා වෙන්න ඕන. උවදුරු කරදරෙද්දී අපි ආරක්ෂා වෙන්න ඕන. ඒ ආරක්ෂාව හරි උපකාරයි. බලන්න නිරෝගීකම කොච්චර උපකාරයිද මිනිස්සෙකුට. පින්කම් තියෙනවා යායේ ගන්න බෑ ලෙඩ. වන්දනා තියෙනවා යායේ ගන්න බෑ ලෙඩ. බණ පොතක් කියව ගන්න බෑ ලෙඩ. බණක් පැහැදිලිව අහන්න බෑ ලෙඩ. එතකොට අපිට කොච්චර දේවල් අහිමි වෙනවද මේ රෝගී බව නිසා. දැන් අපි ධර්ම දේශනා අනිත් අයට ධර්මී කියලා දෙන්න අපි කැමතියි. නමුත් අපිට ඒක කරගන්න බෑ අපි ලෙඩ වෙනවා. අපිට තියෙන මහන්සිය, කායික දුබලතාවය, වෙහෙස ඒවත් එක දැන් මිනිස්සු ධර්ම දේශනා වලට අපිට ආරාධනා කරනවා බාර ගන්න විදියක් නැහැ. දැන් 2025ට මම ධර්ම දේශනා කොහොම බාරගෙන ඉවරයි. කවුරු ලියුම් එව්වත් බාර ගන්න විදියක් නැහැ. දැන් කියලා තියෙන්නේ පොල් ගහවලට කතා කරන්න එපා, ලියුම් එවන්න එපා. මම බනට යන තැන් වලට ඇවිල්ලා ආරාධනා කරන්න එපා. මට බාර ගන්න විදියක් නැහැ. පුළුවන් කීපේ මේ වෙනකොට බාරගෙන ඉවරයි. මට අසනීපයි මම. ඒත් මට ඒ වෙලාවට හිතුණා. ඉතින් මට නිරෝගී බව තිබ්බනම් කොච්චර කරන්න පුළුවන්ද? ඒ වුණාට අපි අසනීපයි. ආරෝග්‍ය පරමාලාභා. කායික නිරෝගී භවයේ සිට මානසික නිරෝගී භවයේ සිට කෙලෙස් රෝග දුරු වෙලා මේ සිත් සාන්ත වෙන තැන දක්වාම නිරෝගී බව කොච්චර උතුම්ද? ඒ වගේම තමයි ජීවිතය ආරක්ෂා වීම. කෙනෙක් රහත් වුණා නම් රහතන් වහන්සේගේ ජීවිත ආරක්ෂාව ලෝකෙට යහපතක්ද අයහපතක්ද? අපි කියමු කෙනෙක් ලෝකෙට දහම් අනුශාසනා කරනවා. එයාගේ ජීවිත ආරක්ෂාව යහපතක්ද අයහපතක්ද? යහපතක්. දරුවෙකුට හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඉන්නවා. ඒ අම්මගේ තාත්තගේ ආරක්ෂාව දරුවන්ට වටිනවද නැද්ද? හොඳ දුවෙක් ඉන්න හොඳ පුතෙක් ඉන්නවා. එයාගේ ආරක්ෂාව වටිනවද නැද්ද? මේ ප්‍රබල ආරක්ෂාවක් ජීවිතේටත් ආධ්‍යාත්මික වශයෙන් ඇති කරන පුණ්‍ය බලයක් කුටිසෙනසුන් පූජාව තුළ තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සෙනසුන් පූජාවෙන් සියල්ල දන් දුම් පින රැස් වෙනවා කියලා. සියල්ල දන් දුන්න පින කුටිසෙනසුන් පූජාවෙන් රැස් වෙනවා.